හයි අද මම කතා කරන්න ආවේ ටිකක් ඉම්පෝටන්ට් ටොපික් එකක්. මේක ඔන්ලයින් ස්ටෝර් එකක් කරන ඕනම කෙනෙක්ට එන ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් ස්ටෝර් එකක් කරන විශේෂයෙන්ම මම කරන්නේ bodycon dresses and tops වගේ තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් මේ bodycon dresses කියන්නේ ඇත්තටම අපේ ෆිගර් එක ලස්සනට පේන අපේ ෆිගර් එකටම ගොඩාක් ටයිට් එකට අඳින ඩ්‍රෙස් එකක්. මම පර්සනලි ෆේස් කරන ප්‍රොබ්ලම් එකක් මගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඇඳුම් ගන්න ගර්ල්ස්ලා සහ කස්ටමර්ස්ලාගේ ඕඩර් එක ආවට පස්සේ මේක මගේ බොඩි එකට මැච් වෙන්නේ නැහැ. මේ ඩ්‍රෙස් එක මට හරියන්නේ නැහැ. ඉතින් සයිස් එරර් එකක් ඇති වෙන්න ප්‍රධානම රීසන් එක තමයි අපි අපේ සයිස් එක හරියට අයිඩෙන්ටිෆයි කරගෙන නැති එක. එතකොට අපි අපේ බොඩි මෙෂර්මන්ට්ස් ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒක තමයි අපේ බස් සයිස් එක, අපේ වේස්ට් සයිස් එක සහ අපේ හිප් සයිස් එක, ඒ වගේම අපේ හයිට් එක. එතකොට මේ සයිසස් පිළිබඳව අපි හොඳ අවබෝධයකින් හිටියාම අපිට හරිම සයිස් එකෙන් ඩ්‍රෙස් එක ඕඩර් කරගන්න පුළුවන් සහ ෂොප් එකේ අයටත් ලේසි වෙනවා අපේ සයිස් එක අඳුරගන්න. ෂොප් එකෙන් ඔයාට සයිස් එකක් එවනවා වෙන්න පුළුවන්, සයිස් chart එකක්. ඒ සයිස් chart එක හොඳට බලලා ඔයාගේ බස්ට් එක, හිප් එක, වේස්ට් එකට මැච් වෙන සයිස් එක ඔයා තෝරගන්න ඕනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයා ස්කිනි ගර්ල් කෙනෙක්ද එහෙම නැත්නම් චබි ගර්ල් කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ බොඩි ටයිප් එකට මැච් වෙන සයිස් එක ඔයා සයිස් chart එකෙන් තේරුවා නම් ඔයාගේ බොඩි එකට ලස්සන ඩ්‍රෙස් එකක් ඔයාට ෂොප් එකෙන් ගන්න පුළුවන්.